ගෝඨාභය හිටියේ නැත්නම් ඔයලත් මැරලා මෙහාට. මම 2008 නැගෙනහිර පළාතේ පළවෙනි අධ්‍යාපන මන්ත්‍රීවරයාට වැඩ වාර ගන්නකොට මේ රාජමාණික්කන් දන්නේ නැහැ. හරි? දෙමළ දරුවගේ කරේ තිබුණේ සායනයිට් කරලක්. දෙමළ දරුවගේ අතේ තිබුණේ පෑනක් නෙමෙයි. තුවක්කුවක්. පෙන් ඉල්ල ගන්ටාංගිරි කරපු කයිලේ. තුවක්කුවක් තිබුණේ. අතේ තිබුණේ බෝලයක් නෙමෙයි බෝම්බයක්. හිතේ හිටියේ සරස්වතිය නෙමෙයි. මරාගෙන මරණ යක්ෂයෙක්. දෙමළ දරුවාට පෑන දුන්නේ රාජපක්ෂලා. දෙමළ දරුවගේ කඩේ පංචායුධේ වයින්ට් කරලා ගලවලා බැන්දේ රාජපක්ෂලා. දෙමළ දරුවගේ අතට බෝම්බේ උන්නට බෝලේ දුන්නේ රාජපක්ෂලා. අම්පාරේ ඉඳලා යාබනේට කාපට් පාර ඇදුවේ රාජපක්ෂලා. කොච්චි පාරද? රාජපක්ෂලා. ලංකාවේ ටිකම පාරම කින්නියාවේ හැදුවේ රාජපක්ෂලා. රාජපක්ෂලා. කංක සංසුරේට පාර කාපට් කරේ රාජපක්ෂලා. රාජපක්ෂලා. උතුරේ රේල් පාර හදලා කෝච්චිය දිවේ රාජපක්ෂලා. හියට 20ක් ලයිට් තිබෙන්නේ නැති නැගෙනහිර 98ක් ලයිට් දීලා දෙමළ මුත්තේ මින්දුන්ට ලයිට් දුන්නේ රාජපක්ෂලා. ඒ රාජපක්ෂලාද වර්ගවාදීෝ කියන්නේ. යුද්ධය ඉවරනකොට තුවක්කුත් එක්ක අල්ලගත්ත දෙමළ දරුවෝ 12000 පුනරුත්ථාපනය කළා. ආපහු දරුවෝ විදිහට ගෙදර යවුවේ රාජපක්ෂලා. ඒ රාජපක්ෂලාට බයිනේ කටවලට හෙන හත ගහන්න ඕන අකෝ. හෙන හත ගහන්න ඕන.